මේ ඔබට දිස්වන්නේ දිවිසායත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කණ්ඩායම් ව්‍යාපෘති වෙනුවෙන් තනනිම කරන ලද නව බුද්ධ ප්‍රතිමා මන්දිරයයි. 2004-2006 උසස් පෙළ විද්‍යාංශයේ 12B ගණිත පන්තියේ කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස ගොඩනංවන ලද මෙය විදුහල් මාතාව මෙතෙක් දායාද ලද ව්‍යාපෘති නිමැවුම්වල අග්‍රම ඵලය වන්නේ. කිසිවෙකුගේ පූර්ව දැනුම් දීමකින් තොරව ඔවුන්ගේම අදහසක් මත ක්‍රියාවට නංවන ලද්දක් වීම මෙහි ඇති අපූර්වත්වය. එම ව්‍යාපෘති කණ්ඩායමේ අක්ෂරයට දායරය මත ඉදිවුණු මෙම බුද්ධ ප්‍රතිමා මන්දිරය දැවැන්ත කර්තව්‍යයක් විය. සිසුන්ගේ විදුහල් ප්‍රතිමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආදි සිසුන්ගේ සුබපතන්නන්ගේ පාසලට කිසිදු අයරකින් සම්බන්ධ නැති පින්වතුන්ගේ නමතුරු ආධාරයෙන් මේ සියලු වැඩ කටයුතු නිමාවට පත් කරගත හැකි විය. අද ගලා යන නූතුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අදවන් වූ දෙනකින් මුදිතා කරුණා ධාරා තිරි තිරි යන මහ වතුරක් තේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදානන බුදු ගුණ මහිමේ මහමෙවුනා බුදු පිළිවේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ. ප්‍රදේශයේ පින්වත් මාතාවක් විසින් පූජා කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම මන්දිරයේ ස්ථාපනය කිරීම පිණිස දර්ශනීය පෙරහැරකින් කුලයටගේ ඇසැද්දම ශාසනාලංකාර විහාරස්ථානයේ සිට පාසල් භූමිය වෙත වැඩම කරවන ලද්දේ ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමිනි. මෙම සත්කාරය සඳහා පාසල් ප්‍රජාව විසින් විශාල අනුග්‍රහයක් දක්වන ලදී.
නිර්වන් අහස විවිධ නැගෙන ඔබගේ යෝධ බුදු බල ඉහළ නිර්වන් අහස විවිධ නැගෙන ඔබගේ යෝධ බුදු බල මගේ වෙත සිට මෝහනය කර මගේ වෙත සිට මෝහනය කර මගේ බුදු බව පසක් කර ඇත ඒ මధుවන කඳුළු බිඳුගෙන ඔබේ පිළිපාතු වන්නම් අදේ වැළවෙන සැලමල්ගෙන ඔබේ පිළිපාතු වන්නම් දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි පඳුරේ සමිඳ ඔබේ ඉනිරුව සුතු පමණි නිවි නිවි යන අරුමයකින් දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළ පාසලට පැමිණෙන සියලුම ආරාධිතයින් මෙම පුණ්‍ය ස්ථානයේ පාද ස්පර්ශය ලැබෙමින් මල් පහන් පුදමින් බුද්ධාලම්බන ප්‍රීතිය වඩවා ගනිමින් මේ සෑම අවස්ථාවකදීම උපදින පින්බර සිටිවිලි මේ සත්කාරයට අතහිත දුන් සියලු දෙනාගේම නිර්වාණ අවබෝධය පිණිස යන ගමනේ පාරමිතා පූර්ණයේ පිණිසම හේතු වන්නේ. මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා
පන්සල් භූමිය වෙත පිවිසෙන සෑම දෙනාගේම නෙත ගැටෙන පරිදි පිහිටා ඇති මෙම දර්ශනීය බුද්ධ ප්‍රතිමා මන්දිරය ඔවුන් සියලු දෙනාගේම ඉමහත් ගරු බුහුමට ලක්වන්නේ. නිතිපතා ගුරු සිසු දහස් ගණනකගේ මෙත් සිත් පහන් කරවමින් සුවඳ මරින් සිදුම් ලබමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ විරාජමානව වැඩේ. රත්නමාලි සැකිරණයි මහබෝධ